ආයිබෝවන් හැමෝටම මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ අපේ ජීවිතවලට ඉතාමත්ම වැදගත් සංස්කෘත සාහිත්‍යයේ තියෙන ලස්සන ශ්ලෝකයක්. මුලින්ම මම මේ ශ්ලෝකය කියලා ඉන්නම්කෝ. ප්‍රියවාක්‍ය ප්‍රදානේන සර්වේ තුස්යන්ති ජන්තවහ තස්මාත් තදේව වක්තව්‍යං වචනේකා දරිද්‍රතා. මේ ශ්ලෝකයෙන් කියවෙන්නේ මොකද්ද කියලා දන්නවද? මිහිරි වචන එහෙමත් නැත්නම් ප්‍රිය වචන කතා කිරීමෙන් මේ ලෝකේ ඉන්න හැම සත්වයක්ම සතුටු වෙනවා කියන එක. මිනිස්සු විතරක් නෙවෙයි, සත්තු පවා ආදරණීය වචන වලට හරිම කැමතියි. ඉතින් මේ ශ්ලෝකයෙන් අපිට කියන්නේ අන්න ඒ නිසා හැමතිස්සෙම අනිත් අයත් එක්ක කතා කරද්දී ආදරණීය මිහිරි වචන පාවිච්චි කරන්න කියලා. ඊළඟට මේ ශ්ලෝකයෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නෙකුත් අහනවා. වචනේකා දරිද්‍රතා. ඒ කියන්නේ කෙනෙකුට ආදරයෙන් කතා කරන්න අපේ වචනවල මොන දිලිඳුකමක්ද තියෙන්නේ කියලා. ඇත්තටම හිතලා බලන්න. කාට හරි hina වෙලා ආදරයෙන් කොහොමද කියලා අහන්න අපිට සල්ලි භාග යනවද? නැහැනේ. ඒකට කිසිම වියදමක් යන්නේ නැහැ. සල්ලි නැති වුණත් අපට වචන වලින් ලෝකේ ඉන්න පොහොසත්ම කෙනා වෙන්න පුළුවන්. අද ඉඳලා අපි හැමෝම උත්සාහ කරමු අපේ වචන වලින් තව කෙනෙකුගේ හිත රිද්දන්නේ නැතිව හැමෝටම සතුටක් දෙන විදිහට කතා කරන්න. මොකද ආදරණීය වචනයකට පුළුවන් බිඳුණු හිත් සුවපත් කරන්න. ඔයාලත් මේ අදහසට කැමති නම් මේ වීඩියෝ එක තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.